pulang bertanda bidan rohnya putih apa nyapu. Hi guys, වෙනදා වගේ මදන් මාළු කොල්ලා YouTube channel එකත් එක්ක තුන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න සෑහෙන කාලයකට පස්සේ vlogging type video එකක් ගේන්න යන්නේ. ඉතින් මං ගාව ඉන්න මාළු ඕල්ඩ් වේ නැති ඒ ටැංක් එකත් අප්ඩේට් වෙලා ඉන්නවා. ඉතින් අපි අප්ඩේට් වෙච්ච මාළු සෙට් එකත් එක්කම අපි අද කරන්න යන vlog එක බලමු. ඉතින් aquarium එක පැත්තේ යන්නත් තියෙනවා. අපි මේ පැත්තට ගිහලා ඒකේ ඉන්න මාළුත් බලලා කොහොම හරි අපේ මාළු collection එකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මාළු කොල්ලා YouTube channel එකේ videos දැම්මේ නෑ. මම හිතන මාස 3ක් විතර. කොහොම හරි ඉතින් අද ඉඳලා වීඩියෝ දාලා channel එක grow කරගෙන යමු. ඉතින් ඔයාලට මේ විස්තරත් බලන්න පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක තුලා හිටියොත්. කොහොම හරි මාළු සේල් කරද්දී ගොඩක් අය අහලා තිබ්බ දැන් මොන්ස්ටර් මාළු සේල් කරන්නේ නැද්ද? ඒ වැඩ ටික කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ විස්තර ඔක්කොම description එකෙන් බලන්න පුළුවන්. ඉතින් description එක check කරගෙන අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Paris ngarep dewe Parisan Minggo Sekuti kok malah depro Rantau budal meminum arak pekonang Mengantarkan pulang bertanda bidan rohnya putih apa ඔන්න guys ඔයාලට පේන ඇති aquarium එක ඉතින් imported goldfish වර්ග imported flower horns ලා imported koi වර්ග වගේ මාළු වර්ග ගොඩක් ඔයාලට මේ aquarium එකේ මිලදී ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති මාර ලස්සන quality මාළු මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම exotic මාළු හදන ඔයාලටත් ඒ වගේම exotic මාළු ආස කරන මටත් ගැලපෙන මාළු මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොම හරි ඕගොල්ලෝ පේන ඇති ටැන්ක්ස් වල තියෙන quality වගේම මාළුන්ගේ තියෙන quality ඉතින් මෙයාලගේ feeding ඉඳලා filtration හැමදේම මා ලස්සනට පිළිවෙලට මේ aquarium එකේ වෙනවා. කොහොම හරි aquarium එකේ විස්තර ඔයාලට මම ස්ක්‍රීන් එකේ දැම්මා. ඒ වගේම මෙතන තියෙන aquarium එක contact කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට Diro aquarium කියලා search කරලා වැඩිදුර විස්තර හෙව්වොත්. ඉතින් ඔයාලට පේනවා ඇති ටැංක් එක කොහොමද කියලා. මෙතන තියෙන main display tank එක මාරව ලස්සනක් තියෙන. ඉතින් අපි දිගටම බලාගෙන යමු මේ aquarium එකේ මාළු set එක සහ මංගාව දැන් අප්ඩේට් වෙලා ඉන මාළු වර්ග මොනවාද කියලා. පේනවා ඇති අපේ මාළු සෙට් එකේ ඉන්නවා. කොහොම හරි ටැංක් එක ගැන මම ඔයගොල්ලන්ට කෙටියෙන් විස්තර කරන්නම්. කොහොම හරි ටැංක් එක ඇවිල්ලා අඩි 3මාරක් දිග, අඩි 2මාරක් පළල, 2මාරක් උස ටැංක් එකක්. ඔයගොල්ලන්ට මතකද මේ ටැංක් එක? කොහොම හරි දැන් ඔයාලට පේනවා ඇති බොටම් එකේ තියෙන රෙඩ් ගෑනට් සෑන්ඩ් එක
කොහොමරි සෑන්ඩ් එක එහෙම මෙහෙන් අවුල් ගිහිල්ලා ඉන්නේ. මොකද අපේ බොටම් ෆීඩර්ස්ලා දෙන්න ඉන්නවා. ඉතින් ඒ දෙන්නත් ඒ පොඩ්ඩක් සෑන්ඩ් එක පිළිවෙලට තියාගන්න අමාරුයි. කොහොම හරි ඕගොල්ලෝ පේන ඇති රෙඩ් ටේල් කැට් ෆිෂ් කෙනෙක් ඉන්නවා. මෙයා ඇවිල්ලා ගල් 5ක් විතර දැන් සයිස් එක ඕගොල්ලෝ පේන ඇති. කොහොමද එයාගේ සයිස් එක කියලා. ඒ වගේම කොමන් සෙනගල් බයිෂ කෙනෙක් ඉන්නවා. ඕගොල්ලෝ පේන ඇති එයාත් ඉන්නවා මම හිතන අඟල් 3මාරක් 4කට කිට්ටු වෙන්න. කොහොම හරි බොටම් එකෙන් උඩට টොප් බෝඩ් එකට එද්දි ඕගොල්ලෝ පේන ඇති සුපිරි යාළුවෙක් ඉන්නවා. මෙයා ඇවිල්ලා යෙලෝ මර්ලියඩස් බතික් කෙනෙක්. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ පේන ඇති අලුතින් ලංකාවට ආපු වෙරයිටි එකක් කලින් ඉඳලා ඇවිල්ලා තියෙන මේ මෑතකදී ආපු ෂිප්මන්ට් එකේ මාළු සෙට් එකක් ආව බතික් වෙරයිටි එකකින් ඔයගොල්ලෝ පේන ඇති. මෙයාගේ ටයිප් එක බතික්. ඒ කියන්නේ මෙයාගේ ෆින් එක ඔයගොල්ලෝ පේන ඇති බතික් ටයිප් එකේ ෆින් එකක් තමයි තියෙන්නේ. කොහොම හරි එයාගේ ඩීප් විස්තර දාලා වීඩියෝ එකක් ඉස්සරහට කරමු. කොහොම හරි මෙතන ඉන්න ඇල්බයිනෝ අරවානෙක් කෙනෙක්. මෙයා ඇවිල්ලා බ්ලැක් අයි නෝමල් ඇල්බයිනෝ අරවාන කෙනෙක් ඔයගොල්ලෝ පේන ඇති. යත් ඉන්න මං හිතන මෙයාගේ සයිස් එකටම ඔව් ටිකක් විතර එහෙමෙන් තියෙන පොඩි වෙනස්කම. කොහොම හරි ඕගොල්ලෝ කලින් ඇහුවා වගේ මාළු විකුණන්නේ නැද්ද කී මැහුවනේ. මාළු සේල් කරන්නේ නැද්ද? ඒක දිගටම කරන් ආවා. දැන් ඒක මොකද කරන්නේ කියලා. කොහොම හරි දැන් වැඩේ දිගටම කරන් යනවා. ඕගොල්ලෝ පේන ඇති එහා ඉන්න මේ ටැංක් එකට මෙයා ටිකක් අලුත්. ටැංක් එකට දාපු දවස්වල පොඩ්ඩක් මෙයා සද්ද දැම්ම. මොකද මෙයා තමයි ටැංක් එක හරියට සෙට් වෙලා හිටියේ. එයාට කලින්. එතකොට එයා දැම්මට පස්සේ පොඩ්ඩක් එහෙමෙන් ඇටැක් ටිකක් ගියා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ පේන ඇති ෂේප් එකේ ඉන්නවා. කොහොම හරි ටැංක් එක ගත්තාම මොම තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මම ෆීඩ් කළා දවසක් ඇර නෙමෙයි ඩේලි ෆීඩ් කරනවා. වෝටර් චේන්ජ් දෙනවා සාමාන්‍යයෙන් දවසක් ඇර හෝ දවස් දෙකකට වතාවක් 125 ගන්න. මොකද මේකේ ෆිල්ටරේෂන් සිස්ටම් මදි. ඒ වගේම ශ්‍රිම්ස්ලා ෆීඩ් කරද්දී විශේෂයෙන් ඉස්සෝ කන්න දෙද්දී අනිවාර්යෙන් ටෑන්කේ වෝටර් ක්වොලිටි එක හොඳටම තියෙන්න ඕනේ. මොකද ඉන්න මාළු ටික ඕගොල්ලෝ පේනවා සෙල්ලම් නෑ. ඒ ඉඳ පරිස්සමෙන් හදාගෙන යන්න ඕනේ. කොහොම හරි ඕගොල්ලෝ පේනවා ඇති. එයාලා දැන් කැමරට රෙඩි වෙලා ඉන්න අපි යාළුවා ෆීඩ් කරමු. ෆීඩ් කරන්න සුපුරුදු විදියට ඉස්සෝ ටික තියෙනවා. ඒකත් දැන් ගොඩක් වෙලා ඉස්සේ මෙතන මම වීඩියෝ කරගෙන හිටියා. කොහොම හරි ඕගොල්ලෝ පේනවා ඇති. මෙයා තමයි මම ගොඩක් මාස ඔයගොල්ලෝ පේන ඇති සයිස් එක යාගේ. කොහොම හරි මාළු මිලදී ගන්න ඒ විස්තර ඔක්කොම ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. මගේ කන්ටැක්ට් නම්බර්ස් එක්කම අපේ WhatsApp group එක තියෙනවා. ඒකට සෙට් වෙලා ඔයගොල්ලන්ට මේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි guys ඔයාලට අලුතින් එන මාළු සෙට් එක පෙන්වන්න තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න මාළු වර්ග වගේම තව මාළු වර්ග ඉන්නවා ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් description එකේ තියෙන මගේ WhatsApp group එකට එකතු වෙලා අපේ මාළුන්ගේ මිල ගණන් වගේම අනිත් විස්තර හැම දෙයක්ම දැනගන්න. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕනේ කාලෙකින් වීඩියෝස් දාපු නැති නිසා channel එකේ reach එක පොඩ්ඩක් එහෙම වෙලා අඩු වෙලා තියෙනවා. ඉතින් පුළුවන් තරම් සහයෝගය දෙන්න අපි කොහොම හරි channel එක grow කරගෙන කලින් විදියටම channel එක කරගෙන යමු. ඒ වගේම ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පාලින් comment කරන්න අලුත් වීඩියෝ එක ගැන වගේම මේ මාළු ගැන. ඉතින් ඒ වගේම වීඩියෝ එක තව කෙනෙක්ට බලලා අනිවාර්යෙන් share කරන්න. ඉතින් ඔයාලගේ විස්තර ඔයාලට අහන්න මොනවද තව ප්‍රශ්න ඒ වගේම ඔයාලගේ අනිත් හැම විස්තරයක්ම දැනගන්න ඔයාලට පුළුවන් මාව contact කරගන්න. ඉතින් මම description එකේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. එහෙනම් අතට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.